හොඳයි සියලු දෙනාම නැවත සාදු නාදයක් පවත්වන්න. අද අප විහාරස්ථානයේ පවත්වනු ලබන ඒ ධර්ම දේශනා පින්කම් මාලාවේ අද දින ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුනේ නිකවැරටිය සමදරාපිටිය සීපාලිත විද්‍යායතන පිරිවෙනේ ගරු පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේව ගෞරවනීය ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නය වෙනුවෙනොත් සියලුම දායක කාරකාදීන් වෙනුවෙනොත් ඊටමත් ගෞරවයෙන් යුක්තව පාදාභිවන්දනයෙන් යුතුව පිළිගනු ලබනවා. පිළිගැනීමක් හැටියට සියලු දෙනාම සාදු නාදයක් පවත්වන්න. සාදුකාරයක් දෙන්න. නමස්කාරය කියන්න තුන් පාරක් පංචශීලය සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සත්තිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. හොඳයි. සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතියනි
මේ සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානම් වෙලා සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරන ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකමක් ඉෂ්ට සිද්ධ කරන්න. ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කරන්න. පින්කමේ අරමුණ තමයි ඔක්තෝබර් 21 වෙනිදා උපන්දිනයේ සමරන කාවින්ද ගිහාන් වල්පොළ මහතාට හා බිරිඳ වන හර්ෂණී භාග්‍යා මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම එම පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට ආශිර්වාද කිරීම මහා මියගිය ඥාතීන්ට පින් දීම දෙමව්පියන්ට ආශිර්වාද කිරීම උදව් උපකාර කර සියලු දෙනාටම පැමිණි සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කිරීම. පින්නතුනි ධර්ම ශ්‍රවණයට ප්‍රථම ඔයත්තන්ට සිහිපත් කරන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි සංසාරේ පින්නතුනි බොහොම කාලෙකින් බණ අහන්න හම්බෙන්නේ. බොහෝම කාලෙකින් තමයි මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ. මෙහෙම අවස්ථාවක් ලැබුණාම ප්‍රමුඛව කල්පනා කරන්න ඕන කාරණය තමයි කොහොමද මේ වගේ අවස්ථාවකින් වැඩ ගන්න කියන එක. කොහොමද මේ වගේ අවස්ථාවකින් ප්‍රයෝජන ගන්න කියන එක. මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. මම සාමාන්‍යයෙන් අවුරුද්දට කොහොමත් බණ 500ක් කියනවා. දැන් වෙනතුනි මට අලුතෙන් දිනයක් දෙනවා නම් දෙන්න තියෙන 2027 මාර්තු වලට. එතකොට මට හොඳට අත්දැකීම් තියෙනවා. මිනිස්සු පින්කම් වලට වියදම් කෙරුවට ඒ වගේ ප්‍රතිඵල හරියට ගන්න නැහැ. මිනිස්සු හිතන්නේ පින්කම් කරන එක මේ බල්බල් දාන එක මේ සරසන එක මේක එක කොටසක් විතරයි. මිනිස්සුන්ගේ හැදෙන්න ඕන මොකද්ද? මම මේ දොස් පරොස් කියනවා මේවා තියෙන්න ඕනේ ඒව හැමතැනම තියෙනවා. නමුත් පින්නතුනේ මූලිකවම තියෙන්න ඕන හාමුදුරුව වඩිනකොට මොකද මේ චිත්ත ප්‍රසාදය කියන එක ඇති කරගන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යාත්ම භාවයේ විතරනේ. හිතට සිතුවිල්ලට චේතනා වෙන්න ඕනේ මේ හාමුදුරුව වඩින්නේ ධර්ම දේශනාවට. සිතුවිල්ල ඇති වෙන්න ඕනේ මේ හාමුදුරුව වඩින්නේ බණ කියන්නේ. සිතුවිලි වලින් පවා හිත පිරෙන්න ඕනේ. මොකද එහෙම හිතන්න පුළුවන් කාටද? එහෙම සත්තුන්ට හිතන්න පුළුවන්. ජීවිතේ හරි ගස්ස ගන්න තියෙන එකම අවස්ථාව තමයි මේ මනුෂ්‍යාත්ම භාවය කියන එක. ඒ හින්දා මේ වගේ අවස්ථාවක ලැබුණහම මේ කියන වචනයක් ගානේ පින්නතුනේ දෙතුන් වතාවක්වත් කල්පනා කරන්න ඕනේ. මොනවාද කල්පනා කරන්න ඕනේ? දෙතුන් වතාවක්වත් අකුසල සිතුවිලි එනවද නැද්ද කියන එක කල්පනා කරන්න ඕනේ. මේ කියන වචනයක් ගානේ අහන වචනයක් ගානේ මේවා හේතු වාසනා වෙන්න ඕනේ. කොහාට? අර කියනෝ නේද පින්නතුනේ ඉදම් මේ පුඤ්ඤ කම්මං නේ ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ කරන හැම පින්කමක්ම කොහාටද හේතු වාසනා වෙන්න ඕනේ?
නිවනට අපේ අවසාන අරමුණක් මොකක්ද? නිවන් දකින්න. දැන් කියමු බලන්න. නිවන් දකින්න අරමුණු කරගෙන අන්තිමයට කරපු පින්කම මොකක්ද? පන්සල් වල දායකම් පිරිමහන්නේ පාංශු මූල කරගන්න නෙමෙයි. ආගමික කටයුතු වලද මේ කිසිම දෙයක් වෙන්නතුනේ මේ අර සංස්කෘතික කාරණා ඉටු කරන්න එපා. මේ හැම එකක්ම කරන්න ඕන පින්නතුනේ නිවන් දකින්න. දැන් නිවන් දකින්න කරනකොට හරියට වැදගත් එකක් තමයි ඔය බුදුහාමුදුරුවන්ගේ නවාරාදී බුදුගුණ පළවෙනි ගුණය මොකද්ද? අරහං බුදු ගුණය. අරහං බුදු ගුණය තුල තියෙනවනේ රහසින්වත් පව් නොකලසේ ප්‍රමුඛම තියෙන්න ඕන කාරණයක් තමයි වෙන්නේ රහසින්වත් පව් නොකලසේ. අපි වැඩිපුරම පව් කරන්නේ කොහෙන්ද? රහසින්. කියමු බලන්න කයින් වචනයෙන් සිද්ධ වෙන අකුසලය. එහෙම මොකක්ද නේද? මිනි මරන්න. හොරකම් කරන්න. ඔය ඉතින් අනාචාරයෙන් හැසිරෙන්නේ නැති මං හිතන්නේ හැම පැතිවලම නෑ සමහර පැතිවල තියෙනවා. අර මේ පැතිවල නැතුව තියෙන්නේ. දන්නවනේ අනාචාරය කියන්නේ මොකද්ද කියලා. ඔය කිරියම්මලා hina වෙන්න එපා ඔකට. අර අනියන් සම්බන්ධතා පෞල් පිටින් විනාශ වෙනවා. මොන පිරිමියද ඉන්න පින්නතුනේ කසාද පිරින්දකින් පිට වෙන පිරින්දක නිර්වතන් නොදකපු බහුතරයක් ඇති මං කියන්නේ හරි අඩුයි. මිනිස්සු එහෙම අපරාධ කරන්නේ බහුතරයක් අකුසල් සිද්ධ වෙන්නේ කොහෙන්ද? සිතුවිලිත් එක්ක. දන්නවද දැන් ඔය හිතෙන් පව් පිරෙන්නේ කොහොමද කියලා? දැන් ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙක් එකපාර නැගිටලා කෑ ගහන්න ඕනේ. අර අම්මා දිහා අර පොඩි එක අරගෙන යනකම්ම රව බලන්න. කෑ ගහන්නේ නැහැ පොඩි එකෙක් ආසාවට. එහෙම නැත්නම් ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන සද්ද. එතකොට මොකද කරන්නේ? ඛණ්ඩ වාගේ බලන්නේ නැද්ද ෆෝන් එක අයිති කාටද? මොකටද පින්නතුන් අනුන්ට එන කෝල් වලට අපි කුලප් වෙන්නේ? මේ හිතවල තියෙන කැතකමට තමයි රහස් පව් කරනවා කියලා කියන්නේ. රහසින්වත් පව් කරලා තියෙන්න හොඳ නැහැ. සංසාරේ දිග්ගැස්සෙන්නම සිතුවිලිත් එක්ක කරන දේවල් වල. ඔය බලන්න දැන් අපේ අම්මලාට වැඩිපුරම කුණුහරුපෙන් බැලලා තියෙන කවුද? නිකන් ඉන්න ගමන් මතක් කරන්න බෑ. සනේ බර කසාද ස්වාමියා නෙමෙයි. පාරවල්ලානේ මිනිස්සු බයිනේ. එතකොට දැන් වැඩිපුරම එහෙම බයිනකොට මෛත්‍රී කරනවද? ඔය කියන්නේ නැද්ද කකුලවත් කැඩියන් කියලා? ඔය යනකොට ඇඹරිලම් ඵලයන් කියලා. මේ පැතිවල නැතුවද මං කියන බොහෝ පැතිවල එහෙම කියනවා ඒක. අය අර කයින් වචනයෙන් කරන්න පුළුවන්. මුටි කාලා මරන්න හැමුණොත් මිනිස්සු වැඩිපුරම මේ සිතුවිලිත් එක්ක තමයි හැම එකක් නිරන්තරයෙන් සැකය නඩත්තු වෙන්න මොකද? සැකය ක්‍රියාත්මක වෙන්නේ මේ අතින් පයින්. ඔය හිත කුලප්පු වෙන්නේ මොකේද?
සැකයට. අනික ගැන කේන්ති ඇති වෙන්නේ මොකේද? සැක. පින්නතුනේ පෞල් පිටින් විනාශ මොකේද? සැක ඇති වෙන්නේ කොහෙද? සිතුවිලිත් එක්ක. කොහොමද සිතුවිලි ගැලපෙන්නේ විසඳෙන්නේ? කොහොමද සිතුවිලි සම්බන්ධ වෙන්නේ? ඔය මතක තියාගන්න ඕනේ. දැන් අද ගෙදර ගිහිල්ලා කවුරු හරි ගෙවල් පැත්තට එනකොට එකපාරම කතා කර කර ඉඳලා දෙන්න කතාව නවත්තන්න ඕන. අර එන මනුස්සයාට මොනවද හිතෙන්නේ? සැකේ ඇති වෙන්න. එන මනුස්සයා හිතන් අපිට වුණත් එහෙම අපි කොතෙන්ට හරි යනකොට කතා කරගෙන ඉඳලා කතාව නවත්තම අපිට මොකද හිතෙන්නේ? අන්න මේ අනේක ගැන වෛරය ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා, දේශය ඇති වෙනවා. ප්‍රමුඛවම හිතන්න බලන්න පින්නතුනේ සිතුවිලි එක්ක කරන ගනුදෙනුව හරි පරිස්සමට කරන්න. පුළුවන් තරම් සිතුවිලි පිරිසුදු කරගන්න. දැන් ඔය ඇත්තෝ මං අද උදේ සිරසේ තිබ්බ වැඩසටහනකදී මේක සාකච්ඡා කරා. ඒකේ මගෙන් ප්‍රශ්නයක් අහනවා. කොහොමද හාමුදුරුවනේ මේ පීඩනේ? කොහොමද ආතතියෙන් මිදෙන්නේ? කොහොමද ප්‍රශ්න වලින් බේරෙන්නේ? මම අහුවා මොනවාද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න? ඇත්තටම දැන් ඔය ඇත්තෝ ඉඳගෙන ඉන්න ගමන් හිතන්න බලන්න. මොනවාද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද අපිට තියෙන ගැටලු? අපිට ප්‍රශ්න නැහැ පින්නතුනේ. ප්‍රශ්න තියෙන මිනිස්සු තමයි අර රාජගිරි වික්ටෝරියාකට ගිහිල්ලා තියෙනවා. ගිහින් බලන්න. ඒකේ කවුද? ප්‍රශ්න තියෙන මිනිස්සු. අපිට මොනවද තියෙන ගැටලු? ඔය අපුරට හිටගෙන ඉඳගෙන බණ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල අපිට තියෙන ප්‍රශ්නේ තමයි පින්නතුනේ මේ වැඩ කරන ඉන්ද්‍රියන් වලින් වැඩක් ගන්න නැති එක. කියමු බලන්න. කන් දෙකෙන් මෙච්චර කාලයකට ගත්ත වැඩ. කන් දෙක තියෙන්නේ අහන්න. අහලා හැදුනේ මොනවද? දැන් මේ ඔය කන් දෙකෙන් අහලා මොකක්ද හදාගත්ත වැරද්ද? මතකද නිකම් මන් 2008 අහපු බණක් අහලා මං එදා ඉඳන් මේ වෙනකන් කුණුහරුපයක්වත් කියන්න දුන්නවද? මේ වෙනකොට ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලාද? 3ක්. ඊට වැඩි ඇති මං හිතන්නේ. පගෝති ගණන් කුණුහරුප පල්ලා නැද්ද? ඔය කටවල් වලින්. ඕම් කතා කරන්න පුළුවන් වෙච්ච එකෙන් ගත්ත වැඩේ. කටවල් වලින් මේ වෙනකොට කී දෙනෙකුට තෝ කියලා දෙනවා. ඕම් කටවල් වලින් ගත්ත වැඩේ. තමුණත් ඉන්න කටවල් වලින් ගත්ත වැඩ. මේ වෙනකොට කී දෙනෙකුට දොස් කියලා දෙනවා. අර මිනිස්සු සීනිගම යන්නේ මොකටද? මං කියන්නේ පින්නතුනි ඔය අතපය හතර මේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ අනේකට පෙලන්න නෙමෙයි. අනේකට දොස් පරස් කියන්න නෙමෙයි. අනේක අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. මේ පැතිවල තින්නතර මාන්නක්කාරකම තියෙන මිනිස්සු. එහෙම කුලමල ප්‍රශ්න නැතුවද මේ පැතිවල? රස්සාවෙන් මයින මිනිස්සු ඉන්නවද නැහැ?
ඕව බැලිය හැකි පන්සල් වල. දැන් මේ කටිනේ කවද්ද? එතන කටිනේ තියෙනවනේ. කටිනේ දවසට බැලිය හැකි. මේ මරණාධාර සමිතිය තියෙනවනේ මේ පැත්තේ. සමහර පන්සල් වල සභාපතිලා එවුන් ඉන්නේ දිසාපතිලා වගේ. මෙහෙම නැතුවද මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිහගේ තියෙන ගෙම්බර කටිනේ දවසට. අර කොලේ හෙල්ලන තරමට තමයි අර වැඩ කටයුතු අපූර්වට පිළිගැනීම ආදී සිද්ධ වෙන්නේ. අර ඉස්සරහට ඇවිල්ලා ඉඳ ගන්න හම්බෙන්නේ කාටද? මං කියන්නේ මෙහෙම නැතුව ඇති බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු පුරුදු වෙන්න ඕනේ ඔය කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුළ අප්‍රමාණ කරුණාවක් තියෙන්න ඕනේ. අනේක අපහසුතාවයට පත් කරන්න ලැජ්ජාවට පත් කරන්නද මේවා වැඩ කරන්නේ? මිනිස්සු හරි කැමති පින්නතුනේ අනේක හෙලා දකින්න. මිනිස්සු හරි කැමති අනේක පීඩාවට පත් කරන්න. මිනිස්සු වෙලා ඉපදුනේ අනේක පීඩාවට පත් කරන්න නෙමෙයි. අනේක අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. අනේකට උදව් කරන්න. අනේකට කරුණාව දක්වන්න. වැරදිච්ච කෙනෙකුට වරදින්නේ ඇයි? කාට හරි වැරදුනොත් වරදින්නේ මොකක් හරි තියෙන නොදැනුවත් භාවයකට අනවබෝධයකට. අර වැඩිපුරම කලබල වෙන්නේ උගත්යයි කියන මිනිස්සුම නෙමෙයි. අඩුපාඩුවක් තියෙන කෙනෙකුට තමයි වරදින්නේ. බුද්ධිමත් මිනිස්සු මොකද වෙන්න ඕන? බුද්ධිමත් මිනිස්සු නිමෙන්න ඕන. මේකේ වෙන්නේ කියන්නේ පැත්ත. ඕනම කෙනෙකුට වරදින්න පුළුවන්. අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න. වැරදි විවේචනය කරන්න එපා මිනිස්සු අපහසුතාවයට පත් වෙන විදිහට. මේ දහම් පාසල් තියෙනවා. ඇති මං හිතන්නේ. බොහෝ දහම් පාසල් වල දැන් මොකටද ළමයි දහම් පාසල් ලෙවන්නේ? පුදුම පොකරයක් අල්ලන්නේ ශිෂ්‍ය නායකකමට. දායකයන් අස්සන පන්ති නායකකම දුන්නේ නැත්තම්. මෙහෙනම් එහෙම නැතුව තියෝ. බැරි වෙලාවත් තරගෙට දැම්මේ නැත්තම් එහෙම. අද ඔය තරගෙට ඕවට දැම්මේ නැත්තම් එහෙම. පුදුම මිනිස්සු වෙනතුනේ. දන්නේ නැහැ දහම් පාසල් ලෙවන්නේ මොකේද කියලා. පන්සල් ලෙවන්නේ නිමෙන්න. අම්මලා තාත්තලා අවුල ලෙවන්නේ. කොළ මිටි ගණන් පුරවන මොකේද? සීසනායකම ගන්න. එව්වට සීසනායකම් ගන්න එපා. එව්වට බෙහෙත් ගන්න ගිහිල්ලා. ඔව්ව ලෙඩ. දැන් බලන්න ඕනේ අපිට ලෙඩ තියෙනවද නැද්ද කියලා ඔහොම බලා ගන්න. එතකොට ලේසි. අයමුතුන් පරීක්ෂා කරන්න දෙන්නේ. ගිහින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එතකොට ඔය මං කියන්නේ මේ පැතිවල නැතිව අනිත් පැතිවල තියෙනවා මේ කියන්නේ. තෑගි ප්‍රධාන ඔස්සේ ළමයා කතාවට දැම්මේ නැද්ද? අය හඳුරුන්ට දාන්නේ නැහැ. අය ගේන්නේ. මිනිස්සු එදිරිවාදීකම් පිරිමහනවා කොහෙන්ද? පන්සල් වල මිනිස්සු මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න වැඩ. ඔය සමහර තරුණයෝ කියනවා ඔය හාඳුරුන්ට කියන හාඳුරු මගේ කියන විදිහටම කියන්නද? හාඳුරුව ලොකු කරගෙන ඉන්නේ අරුල්. එහෙම කියන්නේ නැද්ද? එවුන් ඉස්සරහට දාගන්නු හැම එකක්ම කරන්නේ. ඒ හින්දා අපි යන්නේ නැහැ.
පින්නතුනේ ඔය අතපය හතර වැඩ කරන වෙලාවේ ඇවිල්ලා බෝමලු අමදින්න මොකෙක්වත් ඉස්සරහින් නේද? යුවත් ලෙඩ ඇවිල්ලා චෛත්‍ය බලු අමදින්න. සමහර තරුණයෝ කියනවා හාමුදුරනේ අරුන් ඉන්නකම් අපි පන්සලට යන්නේ නැහැලු. කවුද? මිනිස්සු මේ පන්සල් පාවිච්චි කරගෙන ඇරියස් කවර කරනවා. එහෙම කරන්න එපා. ඔය කොළඹ පැත්තේ ඔක ටිකක් වැඩි. අපේ ගම්වල ඕව නැහැ පින්නත. මම මේ පැත්තේ පන්සලක ඉන්නකොට ආවදායක මෙහෙ එහෙම නැතුව තිය දායක සභාවේ සභාපතිත් එක්ක 9:00ට විතර පන්සලට ඇවිල්ලා කියනවා මේ අර ළමයි දාලා තියෙන්නේ මෙයා මේ අපිත් එක්කම ඉන්න එක්කෙනෙක් හිතවත් නම කැප්පුවානේ අර ළමයාගේ. හාඳුරු අසරණයි. මතක තියාගන්න ඕන හාමුදුරනේ මේ මිනිස්සු වඳිනාත් දෙකෙන්මයි බෙල්ල ඇමරිකානි. මේ ගන්ටාරයක් තියෙනවා. ලනුවකුත් ඇති මං හිතන්නේ. මෙහි වැඩේ ලේසි. පන්සල් හාමුදුරුවරු තියෙන්න පින්නතුනේ මම මේ කියන්නේ ඇත්තට ලබාගත් ඉන්ද්‍රියන් වලින් ගන්න වැඩ. කවුරුත් බලනද හාමුදුරුවෝ උදේට කෑවද දවල්ට කෑවද හාමුදුරුවෝගේ ගෙදරට මොකද බලන්නේ නැහැ. හාමුදුරුවන්ට රැට ගිලම්පස තියෙනවද අසනීපද බෙහෙත් ගත්තද? හෙට උදේ දාන කියනකොට හාමුදුරුවෝ නැගිටලා හිටියේ නැත්තම් එහෙම. ඒ ඇතුළු පන්සලේ මොකක් හරි අඩුපාඩුවක් කළා තිබ්බොත් හාමුදුරුවන්ගේ ඔය තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. මොකද මේ හාමුදුරුවලා කියලා ඉටිපන්දන් හඳුන් කුරු කාලා ජීවත් වෙන්නේ නැහැ. වෙනදින් ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. එච්චරටම කුලප්පු වෙනවා. කලබල වෙනවා. ඒ හින්දා මේ ඉන්ද්‍රියන් තියෙන්න පින්නතුනේ කාවුරුත් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. අනේකගේ සැප පහසුව වෙනුවේ. මේ ඉන්ද්‍රියන් තියෙන්නේ අනේකගේ දියුණුව වෙනුවේ. මිනිස්සු වචන පාවිච්චි කරන්නේ අනේක නැති කරන්න. මිනිස්සු අතපය පාවිච්චි කරන්නේ අනේක නැති කරන්න. මිනිස්සු hina වෙන්නේ වාසියටයි ලාභයටයි විතරයි. මිනිස්සු hina වෙන්නේ අපිට වැඩක් කරගන්න ඕන වුණාම විතරයි. එහෙනම් හොඳට මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල ඉන්ද්‍රියන් නිරන්තරයෙන් යොමු කරන්න නිවනට හේතු වන දේවල් විතරක් එක්කව කරන්න. ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න ආධ්‍යාත්මික විමුක්තිය වෙනුවෙන් මම මේ ඔය තරුණ මහත්තුරුන්ට කියන්නේ මම දැකලා තියෙනවා අපි හිතමු දැන් කොල්ලෝ 7-8 දෙනෙක් බයිසිකල් වල යනවා කියලා. මොකක් කරුණාම අතාරින්න නැද්ද හෙල්මට් වලින්? ඩක් ගාලා අනිත් පැත්තට හෙල්මට් එක ගන්නවා. මේවා මතක තියාගන්න. සබ්බේ දසන්ති දණ්ඩස්ස. සබ්බේ බායන්ති මච්චොන්. අත්තානං උපමං කତ୍වා. මේ හැම කෙනෙක්ම දඬුවමට බයයි. කවුද කැමති අපි ගැන තැන් තැන් වල කේලම් කියනවට? කවුරු හරි කැමති? කවුද කැමති අපෙන් වෙච්ච වැරද්දක්? දැන් ඔය Facebook එකේ එහෙම බලන්නකොනේ. කාට හරි මොකක් හරි වැරදුනොත් මොකද කරන්නේ? යන්නේ අපහසුතාවයට පත් කරන තරම්. එහෙම හිතකින්වත් එහෙම කරන්න එපා වෙනතුනේ. දැන් මේ බොහෝ දේවල් අපි දැකලා තියෙනවා.
දැන් ඔය හොඳ කියනවා වගේම තමයි අනිත් පැත්තට පටන් ගන්න. මම අර පින්නතුනේ මම ලොකු ධර්මශාලාවක් හදනවා පන්සලේ. 1500කට විතර ඉඳ ගන්න පුළුවන් එක. අර ඊයේ පෙරේදා රාශයෙන් ඇවිල්ලා වීඩියෝ එකක් කරලා දැම්මා. මම ඒත් කිව්වා දාන්න එපා කියලා. මනුස්සයා කිව්වා මේක අපේ ඉවර කරගන්න හම්බෙන්නේ. ඒක පටන් අරන් දැන් අවුරුදු 2ක් විතර තව කණු උස්සලා විතරයි තියෙන්නේ. මම ඕක නැත්තම් මට හදන එක මහ දෙයක් නෙමෙයි. කිසි කෙනෙකුට ප්‍රසිද්ධ නොකරයි. මේ මිනිස්සුන්ගේ හිත් කියන ඒවා වෙනස් වෙනවා. ඔය කොන්ක්‍රීට් ගොඩක් ගහන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ හිත වෙනස් වුණොත් කාටද මං අය බණ කියන්නේ? කාටද අය කතා කරන්නේ? පිරිසක් එකම අරමුණ එක්කෙනෙක්වත් හැලෙන්න බෑ. නිරන්තරයෙන් කටයුතු කරන්නේ අනෙකගේ සිතුවිලි වල තියෙන ගුණාත්මක භාවය අඳුරගෙන. මොකද මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා. මිනිස්සු ඉක්මනට පද හදනවා, ගතු කියනවා. මිනිස්සු කේලම් කියනවා. එනිසා පින්නතුනි මතක තියාගන්න. ඔය හොඳ මොලයක් තියෙන්නේ අනෙක් පීඩාවටපත් කරන්න නෙමෙයි. හොඳ මොලයක් තියෙන්නේ අනෙක් අපහසුතාවයටපත් කරන්න නෙමෙයි. නිරන්තරයෙන් අනෙකගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න. කවදා හරි මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට අපිට මතක් වෙන්න ඕන මොකද්ද? කිසි කෙනෙකුට හිංසාවක් කරලා නැහැ. කිසි කෙනෙකුට හෙට ඉඳන් අදිෂ්ඨාන කරන්න කාටවත් තෝ කියලාවත් කියන්න එපා. පුළුවන් ද එහෙම නොකිය ඉන්න? මොකටද එහෙම කියන්නේ? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. පුරුදු වෙන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා පින්නතුනේ. මොකටද? කාටද පව් පිරෙන්නේ? කතා කරන වචනයක් ගානේ අනෙකගේ හිත පළුදු වෙන්න. සමහර මිනිස්සු කියනවා මේ හාමුදුරුවනේ පවුනන් තමයි කරන්න දෙයක් නෑලු. අපිටත් කියන්න දෙන්නේ මොකද්ද? පව් තමයි. මේ වෙනකොට මේ අම්මලා කීපාරක් වේසි කියලා බැනුම් අහලා දෙනවා. බයින්නද? මොන කුණු හරපද පින්නද නැති හැටි තඩි ගහලා ඇති. කී ගමන මේ අම්මලා මේ වෙනකොට කීපාරක් තෝ කියලා බැනුම් අහලා දෙනවා. මිනිස්සු මොකටද මේ අනේකා එක්ක ඔට්ටු වෙන්නේ? මොනවාද පිරිමහන්න එදිරිවාදිකම්? මොනවාද පිරිමහන්න වෛරක්කාරකම්? ඔය මම පශ්චාත් උපාධිය කරා දිල්ලි විශ්වවිද්‍යාලේ. මේ ගොඩක් දේවල් පින්නතුනේ මගේ දෑහට දගපුවා. අකම්පිත වෙන්න ඕන කොහොමද? ඔයත් මෙහෙම කියනකොට ගියේ හාමුදුරුවනේ අපේ ගෙවල් වල එහෙම නැතුව ඉන්න බෑ. අපි කොච්චර හොඳට ඉන්න ගියත් අපේ ගෙවල් වල තත්ත්වය ඒකයි. අපේ අම්මා තාත්තත් එක්ක සැනසීමෙන් ඉන්න බෑ. අපේ දරුවොත් එක්ක සැනසීමෙන් ඉන්න බෑ. අර එක ශිෂ්‍යෙක් මොකක් හරි ගැටලුවකට අපේ උගන්වන ලෙක්චර් දේශකතුමාට බැනගෙන ගියා. ඔය දන්නද ඉන්දියාවේ සමහරක් යෝන් ඉන්නවා කි යනගුණක් නැහැ. බැනගෙන ගියා. සර් මේක අහගෙන හිටියා හොඳට. අර සමහරක් වචන වලින් තේරුණා හින්දියෙන් බැන්නේ බයිනවා කියලා තේරුණා.
සද්ද නැතුව අහගෙන හිටියට පස්සේ ඒ ළමයා ඉඳගත්තට පස්සේ සර් මොකද කරේ? නවත්තපු තැනින් උගන්වන්න පටන් ගත්තා. කට්ටියම ගියාපුවම මම ඇහුවා. ඇයි ඉතින් හෙඩ් සර්ටවත් ගිහින් කම්ප්ලේන් කරේ නැත්තේ? මට කියනවා සර් බුද්දිස්ට් මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවලු. එහෙම නෙමෙයිද? කතකම තියෙන මිනිස්සු මොකද කරන්නේ? කතකම දෙනවා. පුප්පගෙන ඉන්නවනේ සමහරක් ගෙවල් පවුල් වල. අර ඇත්තෝ කියන්නේ දැක්කොත් මුස්පෙන්තුයි කියලා එහෙම කියනවනේ. ඕන්න මතක් කරගන්න ඕන අහවලාවයි කියලා. ඒ මොකද? එකේ මිනිස්සයාගේ තියෙන ස්වභාවය, එකේ මිනිස්සයාගේ තියෙන හැටි. ඒ මිනිස්සයාට දෙන්න පුළුවන් දෙයකට තියෙන එක විතරයි. ඒ මිනිස්සයාට පෙන්වන්න පුළුවන් දෙයකට තියෙන පුප්පන එක විතරයි. ඔයත් මොකටද පුප්පන්නේ? මිනිස්සුන්ගේ හොඳ ක්වොලිටියක් තියෙන්න ඕන. ගුණාත්මක භාවයක් තියෙන්න ඕන. මොනාගෙන්ද? බුදුරු ගන්නන් ගාරවෝච නිවාතෝචනේ අනේකට ගරු කරන්ට පුරුදු වෙන්න ඕන. නේද? සන්තුට්ඨේච කතඤ්ඤතා. ඒව හැදෙන්නේ මොනාගෙන්ද? කාලේන ධම්ම ශ්‍රවණ, ඊළඟට කියනෝනේ කාලේන ධම්ම සාකච්ඡා. මේක හොඳටම තේරෙනවා දැන් මිනිස්සුන්ට පුදුම විදිහට නිමෙන්න ඕන වෙනතුනේ. තරුණයන්ට පුදුම විදිහට නිමෙන්න ඕන. මම ඔය පහුගිය දවස්වල පෙරේදාර පළමුදාරේ කුරුවිට දේශනාවකට වැඩිය. මේ තරුණ මහත්තුරුනේ 4000කට විතර වැඩි. තරුණයෝ වැහි පොදේ පාරට වෙලා අහගෙන ඉන්නවා. වැහි පොදේ හට්ටි ගැහුවා. මොකද තරුණයන්ට නිමෙන්න ඕන පින්නතුනේ. තරුණයන්ට හික්මෙන්න ඕනේ. තරුණයන්ට සැනසෙන්න ඕනේ. ඒ තරුණ හදවත් එළියට දඩබ්බරයි වගේ පෙවුනට ඒවා හරි ලාමකයි. ඒ ලාමකකමත් එක්ක තමයි ඔරොත්තු නොදෙනකම තියෙන්නේ. කෝකත් ඕඩෝසන නෙයි ඔරොත්තු දෙන්න. දුකත් ඕනෑමට වැඩිය දරා ගන්න බෑ. අර කිසි දෙයක් එක විදිහකට කරගන්න තේරෙන්නේ නැහැ. මේ පැතිවල කොල්ලෝ ගංජා සිගරට් බොනවද නැතුවද මං හිතන්නේ. නෑ විහිළුනේ ඇත්තටම අහනවා. එයාර hina වෙන විදිහට අනිත් පැති වලටත් වඩා කෙල්නවා වගේ එක. මං ඒ hina වෙච්ච හින්දා කියන්නේ ඇයි ඒ තරුණයෝ එහෙම කරන්නේ? මං ඔය බන්ධනාගාරවල එහෙම බණට යනවා. සාහිත්‍යයෙන් ගොඩක් තරුණයෝ මට කතා කරනවා. මගේ හම්බෙන්න ගොඩ දෙනෙක් එනවා. ඒවා කොච්චර තරුණයෝ කොච්චර හැදිලා ඉන්නවද කියනවා නම් දංකුටු පැත්තේ බණකට ගියා පහුගිය දවස්වල. කොල්ලෙක් ළඟට ඇවිල්ලා මේ ෂර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවලා පෙන්නුවා. මේ මාව තමයි ටැටු එකකට ඔටාගෙන ඉන්නේ. පපුවේ. ඇයි කියලා කිව්වා. වෙනද කවදාවත් හාමුදුරුවනේ රෑ 9ට කලින් ගෙදර එන්නේ. මේ ලෝකෙ මිනිස්සු තේරුම් ගත්තේ හාමුදුරුවෝ හින්දා. දැන් නම් ඉඳලා හිටලා කාලා හිතනුත් සිගරට් එකක් විතරයි බොන්නේ කිව්වා. මම අහනවා තරුණයෝගෙන් ඇයියෝවා කරන්නේ? නේ ඔය පෙති බොනවා, ගංජා බොනවා, අයිස් ගහනවා. නොකරන එකක් නෑ සමහර කොල්ලෝ. එතකොට කියනවා හාමුදුරුවනේ ආතල් එකටලු කරන්න.
මොකක්ද ආතල් එක කියන්නේ? සතුටනේ. ඇයි තරුණයෝ මේ පොඩි උන් පැටව පිටින් සතුට හොයන්නේ? මේ අවුරුදු 15 16 17 පැටව මහ ලොකු මිනිස්සු නෙවෙයි. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. පොඩි මේ කෝටු කෑලි වගේ ඇඟවල. ඔය මට කියනවා හාමුදුරුවනේ මේ කිසිම තැනකින් ඒ තරුණයන්ට පිළිගැනීමක් නැහැ. කොහෙන්ද තරුණයන්ව පිළිගන්නේ? මේ ප්‍රශ්නේ තමයි අර ගාරවෝ චානේකට ගරු කරන්න දන්නේ. කිසිම කෙනෙක් නැහැ. ගෙදරින්වත් දරුවෝ පිළිගන්නවා. ගෙදරින්වත් දරුවෝගේ පිළිගැනීමක් නැහැ. ගෙදරින්ම දරුවන්ගේ පෞරුෂය නැති කරලා ගෙදරින්ම දරුවන්ගේ කොඳු කඩලා අම්මලා තාත්තලා කියනවා සමහරක් තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කවදාවත් එහෙම කියන්න එපා. ගෙවල් වලින් පුදුම විදිහට දරුවෝ සැක කරනවා. අම්මලාගේ තාත්තලාගේ තියෙන ප්‍රශ්න සේරම දරුවන්ගේ පිටින් යවන්න හදනවා. ඒ හින්දා නිසි අවස්ථාවේදී නිසි විදිහට මිනිස්සුන්ට ජීවිතේ කරු කරන්න පුරුදු වෙන්න. ඒක මේ අහවලාට මෙහෙමයි මෙයාට මෙහෙමයි කියලා නෙමෙයි. ඒවා තියෙන්න ඕනේ පින්නතුනි අනුන් මත නෙමෙයි ඒවා අපි මත පවතින්න ඕන දේවල්. ඒකයි මම කියන්නේ. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. අද ඉඳන් අදිෂ්ඨාන කරන්න. කිසි කෙනෙකුට කුණු හරපයක්වත් කියන්න එපා. හිතකින්වත් අනෙකගේ හිත රිද්දන්න එපා. අනෙකගෙන් කොච්චර පීඩාව අනෙකගෙන් කොච්චර අවමානාව පින්නතුනි මේ දේශනාවේ මොක නැහුවත් කමක් නැහැ. මම මේ දැන් කියන ටික අහගන්න. ඔය ජීවිතේ මෙලහටත් ඇති ඔයත්තන්ට වෛර කරන මිනිස්සු ඇති. හොඳ මතක් කරගන්න ඕන අහවලාවයි කියලා. ඔයත්තන්ට අකුල් හෙලන මිනිස්සු ඇති. සමහර විට අර මේ පැතිවල එහෙම නැතු ඇති. මං කියන්නේ බොහෝ පැතිවල එහෙම තියෙනවා. කකුලෙන් නදින මිනිස්සු ඇති. ඔයත්තන්ට ගතු කේලම් කියලා කොටවන මිනිස්සු ඇති. ඔයත්තන්ගේ දියුණුවට බාධා කරන මිනිස්සු ඇති. අයහපත පතන මිනිස්සු ඇති. සමහර විට අපහසුතාවයට පත් කරපු මිනිස්සු ඇති. හිතේ ඉන්නව නේද මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන කවුරු හරි. අද ඉඳන් පුරුදු වෙන්න. ඒ මිනිස්සුන්ට හෙට ඉඳන් මෛත්‍රී කරන්න. මින් මනත කවදාවත් පින්නතුනේ යත්තන්ට නේ සමහරට ඔහොම නෙමෙයි මරුවත් කියලා කියනවනේ. අය උන්ගේ දිහා බලන්නේ කියලා නෑ බලන්න. අපිට අප්‍රමාණ විදිහට පීඩා දීපු මිනිස්සුන්ට දෙස් දෙවල් තියන්න යන්න එපා. අර සීනිගම ගිහිල්ලා වැඩි මේ පැතිවලත් දේවාල ගාය තියනවද නැහැ. මං බයිනවා දොස්පරස් කියනවා හැම නෙමෙයි හොඳ. ඒවනම් පුදුම ප්‍රශ්න පින්නතුනේ. මේ පැතිවලත් එනවද ඇඩ්මිෂන් එක ආපු ගමන් ගිනි ගාලා බෝධි පූජා තියන්න. සිස්සතර එහෙම ලොට් පිටින් බෝධි පූජා තියන්න. ප්‍රශ්නයක් නැහැ. මට තියෙන දුක ඇඩ්මිෂන් එක ආපුවාම නේක. ආර ඉස්පිරිතාල ලේවමන දානකොට මෙහෙ බෝධිය ඇවිල්ලා පඳු ගැට ගන්නවා. එහෙම තේරුමක් තියෙනවද? ඒකයි කියන්නේ පුරුදු වෙන්න. පන්සලට ඇවිල්ලා බෝමලු අමදින්න මාසෙකට සැරයක්. චෛත්‍ය මලු අමදින්න විහාර මලු
විහාර මන්දිරේ අපේ මේ තරුණ මහත්තුරුන්ට පුළුවන් ඇවිල්ලා මේව සුද්ධ බුද්ධ කරන්න. මම කියනවට සති දෙක තුනක් කරන්නකෝ. මෙහෙම කියනකොට සමහරු කියනවා මේ පන්සලට යන්නවත් හිතෙන්නේ හාඳුරු හරි නැහැ. සමහර දායකයෝ ඉන්නවා මෙහෙම නැතුව ඇති මං කියන අර වෙන පැතිවල තියෙනවා මේ. ආපුවාම අර තියෙන කැවිලි මුලේ ඉඳන් අදින්න. කණ්ඩ බලාගෙන සමහරු පන්සල් වෙනවා. අර තියෙනව සේර මැදලා කණ්ඩ දෙනවනම් හාඳුරු හොඳයි. සමහරු ඉන්නවා පන්සල් වෙනකොට හාඳුරු ඒ මනුස්සයා පිළිගන්න ඕනේ. අපි හිතමු දැන් හාඳුරුව මේ පැත්තේ ඉන්නවා. ඔතනින් ළඟින් යනවා. හාඳුරුව දැකලා අයියා අක්කේ කියලා කතා කරොත් තමයි ඇවිල්ලා වඳින්නේ. එව්වටත් ගිහිල්ලා බෙහෙත් ගන්න ඕනේ. ඒවා මානසික ලෙඩ. හාඳුරුවලා පන්සල් වල ඉන්න එන කට්ටිය පිළිගන්නද? එහෙම මේ සාසනික දේවල් පින්නතුනේ මේ පන්සලට අඩිය තියෙනකොට මතක් වෙන්න ඕන මොකද්ද? අපි මේ පස්පා ගන්න තෙරුවන් වැඩ ඉන්න භූමිය. මේවා කරන්න කාටද ඔක හිතුනේ? ඇයි පන්සලට එනකොට සෙරෙප්පු දෙක ගලවන්න කියන්නේ ගේට්ටුව ගාවේ? දැන් සමහරක් වෙලාවට අපිට හිතෙනවා පුළුවන් නම් වාහනේ දානවා ස්තෝප්පුවට. මොන සෙරෙප්පු ගේට්ටුව වලින්ද? ඇයි අතනින් ගලවන්න කියන්නේ? ඇයි තොප්පි දාගෙන එන්න එපා කියන්නේ? ඇයි ඔය පිළිවෙලට අඳින්න කියන්නේ? මේ හාඳුරුවන්ට කරන ගෞරවයක් නෙමෙයි. මේ සංසාරේ කවදානම් පින්නතුණේ ආය ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමියකට ඔය විදිහට ගරු කරන්නද? ඔහොම කරන්න පුළුවන් මොන ආත්මේ ඉපදුනම? මනුෂ්‍යාත්මේ තුල ඉපදුනහම විතරයි පින්නතුණේ එහෙම කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? අතෝගේ හැමදෙරෝනේ අපරාධ කතා කරන්න ඕනේ නැහැ. නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ කියලා. පින්නත් එක වචනයක් ඇති සංසාරේ දිග්ගැස්සෙන් මම අර අපේ තරුණ මහත්තුරුන්ට මේ ළමයින්ට කිව්වේ ඇවිල්ලා මේ රටක් ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි උදේට ගෙවල් වල පැම් පූජාව කරන්න කිව්වේ. තාත්තා කෙනෙක් ෆොටෝ එකක් ගහලා ඉවලා තියෙනවා බත්තර මුල්ල පැත්තේ කොල්ලේ. හාමුදුරුවනේ බීම බෝතල් දෙකක් ෆ්‍රිජ් එකේ තියෙනවා ලේබල් දෙකක් ගහලා වල තියෙන්නේ මොනා කරලාද? බුද්ධ පූජාවට කියලා. මම අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බැරිද බීම බෝතලයක් ගෙදර ගෙනල්ලා තියාගෙන අපි තේ ටිකක් බොන්න කලින් බුදුහාමුදුරුවන්ට ගිලම්පස ටිකක් තියන්න. ඔකට රුපියල් 200ක් විතරයි මම හිතන්නේ. එක සිගරට් එකක් නොබී ඉන්නකො දවසට. එතකොට ඒක ගත්ත හැකි. බලන්නකො සිගරට් එකක් බොන සල්ලි වලින් කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? මුළු ආධ්‍යාත්මෙම හදාගන්න පුළුවන්. පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. අරක්කු ටික සිගරට් එකක් බොන්න ඕන නම් ඒ අපිට ගිහිල්ලා අතට ගහන්නයි බොනකොට ඔළුවට ගන්න මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා බුදුහාමුදුරුවෝ. ඔය සමහර මිනිස්සු පාටි වලට අරක්කු බොන්න කොච්චර වියදම් කරනවද නේ? හැබැයි පර්ස් එක දිගාරපුවාම පාරෙන් ඉල්ල ගන්න මිනිස්සෙකුට දෙන්න
රුපියල් 20ට නෙමෙයි දත යන්නේ. දැන් ඊතර 10 කොළ නැති හින්දා. තිබ්බනම් යන්නේ 10ට. එහෙනම් මතක තියාගන්න. ජීවිතේ මිනිස්සෙකුට අවස්ථාවක් එන්නේ බුද්ධවත කරන්. ඉතින් අර තාත්තමට කියනවා හාමුදුරුවනේ කොල්ලා ඉස්කෝලේ ඇරලා ආපු ගමන් මොකද කරන්නේ? ඉස්කෝලේ ඇරලා ආපු ගමන් ඇඳුම් ගලවන්න කලින් අර වීදුරුව හොදලා බීම වීදුරුව බුදුහාමුදුරුවන්ට පූජා කරනවලු. අය ගාථා කියන්නේ මොකවත් නැහැ ඒක වැඳලා යනවලු. බැරිකමද නොකරනකමද අපේ තරුණ මහත්තුරු ළමයි. මම බොහොම කරුණාවෙන් යෝජනා කරනවා. කවදායි මේව අපි කියන්නද නැහැ. ලබන අවුරුද්දෙම පින්නතුනේ රටවල් 9කින් දින ඉල්ලලා තියෙනවා. ඒ හින්දා ලබන අවුරුද්දේ ලංකාවේ බණ කියන්න වෙන්නේ. ඒ හින්දා ඊළඟ අවුරුද්ද වෙනකන්වත් මේවා කරන්න. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියපු විදිහට ඉන්න. ගෙදර හොඳට බුද්ධ වද කරන්න. වරදින එකක් නැහැ. කවදාවත් අයහපතක් වෙන එකක් නැහැ. වරදුනත් වරදින්නේ මේ මිනිස්සුන්ට අපෙන් ගැලවෙන්න ඕන දෙයක් අයින් කරන්න. මතක තියාගන්න. ඒතේන සත්‍යේන සුවත්ති හොතු. ඒ සත්‍යයෙන් යහපතක් වෙනවා. සමහරු කියනව නේද? ඒ වරදින්නේ පින්නතුනේ ඊට වඩා හොඳ දෙයක් හම්බෙන්නේ මිනිස්සුන්ට. අර සුචරිතේ හැසිරෙන්න. ඒ හිත්වලට කවදාවත් අකුසල් සිදුවිලි එන්නේ නැහැ. හොඳට මේ මලු බෙත් මං හොඳට අමදින්න. හාඳුරුව එහෙම ගාව ගන්න එපා මේවට. ඇයි ඒ? මිනිස්සු පින්කම් කරනවා කියලා කියන්නේ හාඳුරුවලගේ හිතවත්කම් වල තියෙන දිගපරලත් එක්ක. ඒ අර වැඩිපුර කරනවා හාඳුරුව හිතවත්. සාසනික හැඟීමෙන් කරන්න. පුද්ගලික හැඟීමෙන් නෙමෙයි. පන්සලේ ඇවිල්ලා මල් ගහක් හැදුවොත් මොකද්ද හිතෙන්න ඕනේ? මේ එන මිනිස්සුන්ගේ හිත්වල පැහැදීම පිණිස ශාසනය වෙනුවෙන් මම මේ කරන්නේ. එතකොට හරි පහසුයි. ඔය ඊළඟ කාරණය. ගෙවල් වල හොඳට බුද්ධ පූජාව තියන්න. ඔකට පැය ගණන් යන්න විනාඩි 2ක් විතර යන්න. දැන් මේවා තරුණ මහත්තුරු මේවා මෙහෙම කරනකොට එක කොල්ලෙක් මට කියනවා හාමුදුරුවනේ මම කියපු විදිහටම කියන්නේ අරුන්දත් එක්ක පහදන්න බෑලු. කවුද අරුන්ද කියන්නේ? කිරි අම්මා. උන්දලා එනවනේ මෙව අංග සම්පූර්ණව කරන්න. නීති රීති දානවා. උදේට තිබ්බොත් දවල්ටත් තියන්න ඕනලු. දවල්ට තිබ්බොත් රැටත් තියන්න ඕනලු. උදේට තියලා දවල් වෙනකොට මැරුණොත් මොකක්ද තියන්නේ? එහෙම එකක් නැහැ. ඒකට හොඳ පාඩමක් උගන්වලා තියෙන අර බත්තර මුල් ඉස්කෝලේ යන කොල්ලා. ඇයි? අම්මා තාත්තා කිරියම්මා මොකවත් කියන්නේ වහන්න කොල්ලා මොකද කරන්නේ? උන්දලගේ පඬිතුකම් එක තියෙනවා පහදන්න බෑ. බීම් බෝතලයක් ගෙනාවා ෆ්‍රිජ් එකෙන් දාගත්තා කොල්ලට හිදිච්ච වෙලාවට කොල්ල බුදුහාමුදුරන්ට ගිලම්පස පූජා කරනවා. එච්චරයි. සරල නැද්ද? ඊට පස්සේ අර කොල්ල මට කියනවා හාමුදුරනේ මම ගාත දන්නේ නැහැ මම වැඳලා යනකොට කිරියම්මා කියනවලු ඔහොම තියලා බෑ ගාතත් කියන්න ඕනේ කියනවා. අර කොරණෙකුට කොරන්න දෙන්නේ නැහැ නේරුවා. බාල්දිය අතාරින්න ගිහිල්ලා. ඒ වයසක අම්මලා පව් ඉතින් මං එහෙම දොස් පරොස් කියන්නේ මේ සිල් ගන්නවා. සිල් ගන්නවනේ. මෙහෙත් ඉන්නවද අර ටීම් එකේ මෙහෙ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල ඉන්න අර මහා උපාසක අම්මා ලොකු එක්කෙනා කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ
කවුරු හරි වේවා උපාසක අම්මා හෝ වේවා මහත්තයා හෝ වේවා ඒ තුමිය තමයි බණමඩුව රන් කරන්නේ. ඒ උන්දට ඕන විදිහට තමයි වැඩ වෙන්න ඕන. අප්පිරිය වෙනවා පින්නද සමහරක් වෙලාවට බණ කියන්නේ කිව්වම ඇයි සමහරක් උන්දලා හාමුදුරනේ කොහේ හරි කවි කොලයක් අරගෙන ආවිලා විනාඩි 20ක් විතර කවි කියනවා. අපි ඉතින් පැය භාගයක් විතර බණ කියලා එනවා. ඇයි කාටවත් මොකවත් කියන්න බෑ හේතුව එක්කුන්දගේ සීනියර්ෂිප් එක වැඩි ගොඩක් කල් සිල් ගන්නවා. ඒවනම් මුල විකාර මිනිස්සුන්ගේ දෙන්නේ hina වෙන්න කතා කරන්නේ නැහැ සිල් ගත්තා. මේ පැතිවල එහෙම නැතුවද මං කියන්නේ බොහෝ පැතිවල තියෙන ගැටලු තියෙන පඬිතුකම සිල් ගත්තා අපූර්වට ඒවා తీරවන හදා ගන්න ඕන හොඳේ. අර අටසිල් සමාදන් වුණාම පින්නතුනේ විහාර ගාවට ඇවිල්ලා ගිඩි ගාලා කරාමුදේ ගලවනවා. මම බැලුවා මොකද මේ කියලා. නෑ නෑ මං අටසිල් කිව්වා. ගලවලා කොහෙද දාගත්තේ? එතුව පත්‍ර කෑල්ලක ඉනේ ගහගත්තා. කරාඹු කන්නේ නැහැ කොහෙද තියෙන්නේ? ඉනේ. අටසිල් දසසිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. නිසි කල නිසි වයසේ තරුණ කාලය තුල අර කරන්න ඕනේවා නොකර එකපාරම ඇවිල්ලා මේව කරන්න ගත්තාම දරා ගන්න බැහැ ස්මෘතාවට යනවා. මම මේ දුස්පරස් කියනව නෙමෙයි. ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. පොයට පන්සලට මං හරි කැමති මේ තරුණ මහත්තුරුත් වෙනවා. කොහොමත් දැන් අර මම බණමඩුව හදපුවාම 1500ක් විතර මං ගාව තරුණයෝ සිල් ගන්නවා. ඒ සිල් ගන්න මේ උඩි යන්න යටි යන්න රහත් වෙන්න එහෙම නෙමෙයි. මොකේද අපිට ඕන පින්නතුනේ මිනිස්සෙක් මූණට බැන්නත් බිම් බලාගෙන යන තරුණයෙක්. අපිට ඕන අනෙක පෙලන්නේ නැති තරුණයෙක්. අපිට ඕන හොඳ පෞරුෂයක් තියෙන තරුණයෙක්. පෞරුෂය නැති තරුණයෝ තමයි අර විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ පෞරුෂය නැති මිනිස්සු. හොඳට බෙහෙවස් සමාදන් වුණාම පෞරුෂය නැති වෙන්නේ වරදකාරී වුණාමනේ. නිවැරදි කාර්යයන්ක හොඳ පෞරුෂයක් තියෙනවා. නේ අර වචනකින්වත් අනේක රිද්දන්නේ නැති පිරිසක් අපිට ඕනේ. බල්ලෙකුට පූසෙකුටවත් අඩන්තේ ටං කරන්නේ නැති පිරිසක් ඕනේ. ඒ ව්‍යායාමයේ මොකේද? එතකොට එහෙම තරුණයෝ වයසට යනකොට කොහොම වෙයිද? එහෙම තරුණයෝ වයසට යනකොට නිහතමානී වෙනවා. ඔය දැන් වාගේ අම්මලාගේ තාත්තලාගේ තියෙන ගුණමකුකම් නැති වෙනවා. සමහර අම්මලා ඉන්නව නේද? මන් දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි හොඳ. අර මහත්තන්ට මතක් වෙයි අපේ අම්මා වගේ කියලා. අර ගෙදර තියාගෙන කණ්ඩ බොන්න දෙන ලේලි ඉන්නවනේ පුතත් එක්ක. සම්මා ජාතියකට හොඳක් කියනවා. ඒ වගේ දර පිටින් එන්න සීනි 250 කිලෝමීටර පැකට් එක සරමයි චීත්තේ 60 එක අරගෙන අවුරුද්දකට සැරයක්. ඈත ඉන්න ළමයි එනව නේද බලන්න. ඒ ළමයි තරම් වෙන කවුරුවත් ලොකු නෑනේ අර අම්මට. මම කියන්නේ මේ පැතිවල එහෙම නැතුව ඇති බොහෝ පැතිවල තියෙනවා. කියන්න තරමක් ගතු ගොඩවල් පද ගොඩවල් කවුරු ගැනද කාටද කියන්නේ? එහෙම වෙන්න එපා. මනුෂ්‍ය ආත්ම භාවය තුල විතරයි පින්නතුනි මේවා හදා ගන්න පුළුවන් වෙන්නේ. නිරන්තරයෙන් අර නපරෝ පරං කුබ්බේත බණ කියන්න වෙලාවක් නැහැ. දැන් බණ පටන් අරන් පැයක් ඉවරලා සෑහෙන වෙලා. නපරෝ පරං කුබ්බේත
නාති මඤ්ඤේත කත්තචිනං කංචේ. කිසිවෙකුට වෛර නොකරේවා. නින්දා නොකරේවා. ඔය මේක මට අය බණවලට කියන එක්කුත් නෑ මේ පැත්තේ මම මේකත් කියලාම තමයි යන්නේ. පින්නතුනි අපූර්වට බුදුන් වැඳ වැඳ ඇවිල්ලා ගෙවල් වල සිද්ධ වෙන දේවල් වැඳලා ඉවර වෙලා අර බල්ලෝ කනවනේ ජීවිතේටවත් පින්නතුනි සත්තුන්ට කටු එහෙම විසිකන්න එපා. පැහැදිලිද මං කියන එක? අර නේ සමහර මස් කෑල්ලක් ගත්තාම හං කෑල්ලක් ඔය මොන හරි කන්න බැරි කෑල්ලක් අහුණාම මොකද කරන්නේ? තෝ ගාල විසික් කරනවානේ. එහෙම කරන්න එපා. හේතුව මම මේ මස් පළුව බල්ලට දෙන්න කියලා කියනව නෙමෙයි ඈ. සතෙකුට කණ්ඩ ටිකක් දෙන්න හම්බෙන්නේ මොන ආත්මෙද? ඔය මේ පැතිවල ඉන්නවද පාරවල් බල්ල පොස දාලා නැත්ද මම හිතා. මෙතන ඉන්න කවුරු හරි මෙහෙම නැතුව ඇති. ඔය ජීවිතේ බල්ලෙක් පූසෙක් පාරක ගිහින් දාලා තියෙනවනම් ඔහොම වැඳ ගන්න. සංසාරයටවත් පින්නතුනි ගෙවන්න බැරි පව් නැද්ද? එහෙම පව් වැඩ කරන්න මිනිස්සු වෙලා උපදින්න ඕනද? සමහර මිනිස්සු ඉන්නවා වාහනවල යනකොට බල්ලුන්ගේ ඇඟට කපනවා. කපන්නේ නැද්ද? සමහර කොල්ලෝ ඉන්නවා මට කියනවා බයිසිකලේ යනකොට අතන ඉන්න බල්ලා පන්නනවලු ඒ හින්දා පොල්ලක් අරන් ගිහින් පන්නනකොට දත් වලට ගහනවලු. කවදාවත් ඒ බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින් එක හපන එක බුරන එක කාගේ වැඩක්ද? ඒක බල්ලෝන්ගේ වැඩ. අපිත් ඒව කරන්න කිව්වහම අපිත් නිකන් බලු වෙන්නේ නැද්ද? එහෙනම් බලු වැඩ කරන්න එපා. බල්ලගේ තියෙන බලුකමට බල්ලගේ තියෙන පව්කාරකමට බල්ලගේ තියෙන අකුසල් වැඩිකමට තිරිසන් ආත්ම ඉපදුනේ ඔය වගේ වැඩ කරලා. එහෙනම් වෙනතුනේ මතක තියාගන්න. එහෙම අකුසල් කරන්න එපා. මම යෝජනා කරනවා බනිස් ගෙඩියක් හරි කමන්නේ අරන් දෙන්න. ඇයි අරන් දෙන්න කියන්නේ? සංසාරේ කවදානම් අය සතෙකුට කැම ටිකක් දී ගන්නද? යෝගට් එකක් හරි කමන්නේ අරන් දෙන්න. රුපියල් 70ක් විතර වෙන්න. පින් සිද්ධ වෙන්න. සංසාරේ කවදානම් අය සතෙකුට කැම ටිකක් දෙන්න. මම මෙහෙම දේශනා කරන්නේ. එහෙම කරුණාවන්ත මිනිස්සු තමයි අපිට ඕන පින්නතුනේ. එහෙම දයාවක් තියෙන මිනිස්සු තමයි ඕනේ. ඔය අර බල්ලෝ මුත්‍රා කරනව නේද කණු වලට ගේට්ටු කණු වලට එහෙම. ඒක ඉතින් බලුකමනේ පින්නතුනි බල්ලගේ තියෙන. ඒක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මං ගෙදරකට ගිහිල්ලා කතා කර කර ඉන්නවා. මුන්ද කියනවා මේ 18 වෙනි වතාව රුවන්වැලි සෑයට කප්පුවක් ලෑස්ති කරන් ඉන්නේ. පිච්චමල් පූජාවටත් පුළුවන් හැම වෙලේම යනවා කියනකොටම බල්ලෙක් ආව ඉස්සරහ කනුව ගාවට. මට කියනවා කෑ ගහන්න එපාලු. ඇයි ඒ? බල්ලට ගහන්න. අනේ මුන්දලගේ පිච්චමල් පූජා. කප්පුරුක 18 වතාවක් තිබ්බලු. හොතණ්ඩ තිබ්බේ ගිරිය වටේට කප්පුරුක. ඇයි ඒ? චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලක් වැඩක් තියනද ඒ වගේ තිරිසන් වැඩ කරනවා. බුදුර මොනවද ඉගන්නේ?
සියලු සත්‍යෝ දඬුවමට බයයි. සියලු සත්‍යෝ පීඩාවට බයයි. ඉගැන්වේ සියලු සත්‍යෝ සුවපත් වේවා. එහෙම කියන්න ඕන ඒවා පුරුදු වෙන්න ඕන මිනිස්සු මොකද කරන්නේ? දැන් ඔය අනේක පීඩාවටපත් කරනවා. ඒ නිසා නිරන්තරයෙන් අනේකගේ සමෘද්ධිය වෙනුවෙන් අනේකගේ ආධ්‍යාත්මයේ ශික්ෂණයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා මිසක්කල් පිනතුනේ ගෙවන එක තප්පරයක්වත් ඔය අතපය ඔය කට ඔය හිත මනස යොදවන්න එපා කුසලයට. යොදවන්න කුසලයට. කුසලයටම යොදවන්න. මම යෝජනා කරන්නේ මදුරුවෙක්වත් මරන්න එපා. ඉස්සරහට හම්බෙන හැම ආත්මයක්ම මොනවාද? තිරිසන් ලෝකේ ඉපදුනහම කොහොමද පින් කරන්නේ? പ്രേත ලෝකේ ඉපදුනහම කොහොමද පින් කරන්නේ? බුදු වෙන්නත් කොහෙද උපදින්න ඕනේ? බුදු වෙන්නත් පුළුවන් ආත්මයක් ලැබිලා තියෙනකොට පින්නතුනේ ඕක නිකන් වනස ගන්න එපා. ඒ නිසා මම මේ කාරුණික අපේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියනවා අම්මා තාත්තා ගෙදර ඉන්නවනම් උදේටයි හවසටයි කකුල් දෙක අල්ලලා වදින්න. අපේ තාත්තලාට කියනවා ඔය බිරිඳයි දරුවෝයි එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව ඔය එක එක අය කරක්කු බොණ්ඩ යන්න දාගන්න එපා. බිරිඳ දරුවොත් එක්ක බත් ටිකක් කාලා නිදා ගන්න තියෙන වෙලාව ඒවා කරන්න. ඒවට යන්න. මම මෙහෙම කියන්නේ සමහර මිනිස්සු වැඩ ඇරිලා එනවයි නා ගන්නවයි ලෑස්ති වෙනවයි යනවයි තුනම එකට වෙන්නේ. දරුවොත් එක්ක හැන්දෑවේ පැයක් විතර ඉන්න. වෙලාව ගන්න. හැම එකකටම වෙලාව තියෙනවා මිනිස්සුන්ට වෙලාවක් නැහැ. අර ගමේ කියනවා නම් ගෑනු දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. මිනිස්සුන්ට හැම එකකටම වෙලාව තියෙනවා පවුලේ කට්ටියත් එක්ක බත් ටිකක් කන්න වෙලාවක් නැහැ. ඔය ඔට්ටු වෙන මහන්සි වෙන සල්ලිම හොයන්න ඕන කියලා කියන මිනිස්සුන්ට සල්ලි හම්බුණාට සතුට හම්බෙන්නේ. ඒ නිසා සන්තුට්ටි පරමං ධනං සතුට තමයි පරම ධනය. දරුවෝ බත් කනවා දිහා බලලා සතුටු වෙන්නේ මේ ලෝකේ එකම කෙනා කවුද? අම්මලා තාත්තලා නෙමෙයිද? දරුවෝ අඳිනවා දිහා බලලා සතුටු වෙන්නේ කවුද? දෙමව්පියෝ විතරයි වෙනතුනේ. අම්මලා කැමති නැද්ද අපි අපි ඉස්සරහ දරුවෝ කනවන? අම්මලා හරි අකමැති පින්නතුනේ කෑම වහලා තියන්න. අම්මලා හරි කැමති ඒ උයපු එක කනවන. ඒ හින්දා අම්මලා හරි කැමති අම්මලත් එක්ක. දැන් අම්මලා කතා හිතන්න බලන්න කවුද අපේ ගෙදර අපිත් එක්ක කතා කරන්නේ? පීඩනය විතරයි තියෙන්නේ, ආතතිය විතරයි තියෙන්නේ. ඒ නිසා ඔය කියපු එකකටවත් අනුගත වෙන්න බැරි නම් අවසාන හිත නිවන කතාව තමයි වෙනස් වෙන එක දරා ගන්න පුරුදු වෙන්න. අපි යම්සේද අපේ අම්මට තාත්තට වෙනස් වුනේ. අපේ දරුවෝ එලෙසටම අපි මත වෙනස් වෙනවා. හාමුදුරුවෝ වෙනස් වෙනවා, යාළුවෝ වෙනස් වෙනවා, බිරිඳ වෙනස් වෙනවා, ස්වාමියා වෙනස් වෙනවා. නේ පෙම්වතා වෙනස් වෙනවා, පෙම්වතිය වෙනස් වෙනවා. කියන්න බලන්න කවුද මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ? බුදු රුගන්වනවා මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා. මේ සිතුවිලි කියන ඒවා එහෙමයි. සබ්බපා පස්සා කරන සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් වැඩි දියුණු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දරුවන්ට
දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පොඩි දූ දරුවන්ට පණිවිඩයක් දෙනවා. තරුණ මහත්තුරුන්ට මම මේ කියන්නේ. ගෙවල් වල දැන් ඉන්න ළමයි ඇත්තටම ෆෝන් එක ඔබන්නේ නැත්තේ මොන වෙලාවටද? නාන වෙලාවට ඔබන්නේ. අය බුදි අධ්‍ය ඔබන්නේ. අය මොන වෙලාවටද ඔබන්නේ නැත්තේ? කන කොටත් අල්ලු දානවනේ වෙනතුනේ. නැද්ද? කන්නේ ෆෝන් එක ළඟ තියාගෙන. එහින්දා දරුණු විදිහට පොඩි යෝන් අර වීඩියෝ ගේම් ගහන්න බැහැ වෙලා තියෙනවා. ඊට පස්සේ තරුණ තරුණියෝ ෆෝන් එක අතට ගත්තාම පැය ගණන් යනකම් නේ රෑ 30 අර වගේ ලුණු කපන්නේ වයි යකඩ වක් කරන්නේ වයි වෙන මොනවද බලන්න බලවලා ඉන්නේ. ඒ හින්දා පුළුවන් තරම් දැන් නම් ඔය සමහර අම්මලා කියනවා සමහර කොල්ලොත් කියනවා දැන් නම් නිදාගන්නේ හාමුදුරුවන්ගේ බණක් දාගෙන කියලා. ඔය උඩුදුම්බර පැත්තේ අම්මා කෙනෙක් කියලා තියෙනවා මට අපේ රීදුරු මහත්තයා කිව්වේ මේ අවුරුදු 5යි පොඩි කොල්ලා මැරෙන්න හදනවා මොකේද? මාව බලන් දෙන්න ඕන කියලා. හාමුදුරුවනේ මේ හැමදාම හාමුදුරුවන්ගේ බණක් දැම්ම නැත්තම් පොඩි එකා නිදා ගන්න. එවනම් සංසාර පුරුදු. එනිසා ධර්මයට බැහැ වෙන්න. හරියනවා. අර ධර්මයේ ගුණ කියන තැන කියනවනේ සම්දිට්ඨිකෝ. කොහොමද? සාන්දෘෂ්ටිකයි. පොඩි කාලේ ඉඳන් මේව අහපුවාම පොඩි කාලේ ඉඳන් පුරුදු වෙනවා දරා ගන්න. පොඩි කාලේ ඉඳන් කොල්ල දැනගන්නවා වෙනස් වෙනවා කියලා. ඒ නිසා දරුවන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ කවදාවත් වැරදි පාරේ යන්න එපා. අම්මගේ තාත්තගේ සිතුම් පැතුම් එක්ක අපේ සිතුම් පැතුම් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. පුළුවන් තරම් ගලප ගන්න. අම්මට තාත්තට කියන්නේ දරුවන්ගේ පෞරුෂය බිඳින්න එපා. දරුවන්ගේ පෞරුෂය නැති කරන්න එපා. දරුවොත් එක්ක පන්සල් යන්න දරුවන්ට නම් කතා කරන්න එහෙම නෑ කුණු හරපේ. සමහර අම්මලා තාත්තලා ඉන්නවා දරුවන්ට තෝ කී කතා කරනවා. කවදාවත් එහෙම කියන්න එපා. දරුවන්ට මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම විශේෂ කාරණයක් තියෙනවා පින්නතුනි සිහිපත් කරන්න මේ කටින පින්කම් කාලය තුල මේ වස් කාලය ඉවර වෙලා පින්කම් තියෙන්නේ. හොඳට පින් දහම් කරගන්න. අයත් මතක් කරන්නේ කාරණා දෙකක් මම නැවත මතක් කරලා ධර්ම දේශනාව නවත්තනවා. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක් කියන්න එපා. අර බුද්ධ වත හොඳට කරන්න. අනේකගේ හිතක්වත් රිද්දන්න එපා. හොඳ අවබෝධයෙන් හොඳ වුමනාවෙන් පින් දහම් ටික කරගෙන ඔය ඉන්ද්‍රියන් යොමු කරන්න අනේකගේ යහපතට මිසක් අයහපතට එපා. කවදාවත් අනේක අපහසුතාවයට පත් කරන්න, ලැජ්ජාවට පත් කරන්න, පීඩාවට පත් කරන්න ඒ වගේ වැඩ කරන්න එපා. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල හරි හොඳට ලස්සනට ඉන්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි ධර්මදේශනාමය පින්කම සංවිධානය කරගත්තේ ඔක්තෝබර් මාසේ 21 වන දින
29 වන උපන්දිනය සමරන කාවින්ද ගිහාන පින්නතුනි මම මේ අද බණ ටිකක් කලින් නවත්වනවා මේ මම දැන් අනුරාධපුරේ වඩින්න ඕනේ මෙහෙම 29 වන උපන්දිනය සමරන කාවින්ද ගිහාන් වල්පොල මහතාට හා බිරිඳවන හර්ෂණී භාග්‍යා මහත්මියට ආශිර්වාද කරනවා එයත්න්ට නිරෝගී භාවය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පවුලේ සුජීවත් වෙන්න සියලු දෙනාට ආශිර්වාද කරනවා. අම්මට තාත්තට ආශිර්වාද කරනවා. උදව් උපකාර කරපු ඇත්තන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ කාවින්ද මහත්මයාගේ සෙනෙහබර සහෝදරයා ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරුවෝ. උන්වහන්සේලා මේ ලෝක ශාසනයේ උන්නතිය වෙනුවෙන් කැපවෙන උත්තමයෝ. හාමුදුරුවෝ කියලා කියන්නේ පින්නතුනි ශාසනය වෙනුවෙන් හෙට පන්සලෙන් යන්න වුණත් අද පන්සලට කඹරන જાතියක්. හෙට පන්සලෙන් යන්න වුණත් අද ශාසනය වෙනුවෙන් වැය කරන જાතියක්. ඒ උන්වහන්සේලා සංසාරේ පතාගෙන පෙරම් පුරාගෙන ඉන්නේ මේක රකින්න ආරක්ෂා කරන්න නිවන් දකින්න. ඒ නිසා උන්වහන්සේලාට නිරුක් නිරෝගී භාවය ලැබේවා. ඔයත් හදවතට අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ තරුණ මහත්තුරුන්ට දරුවන්ට දූ දරුවන්ට ඔය හිත් නිම්මතුවට කවදාවත් අකුසලයට යොමු නොවේවා සාදු කියලා පතන්න. සියලු දෙවියන්ට පින් අයිති වේවා. පින් සිද්ධ වේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. ඒ වගේම සසර වසන දුර නිවන් දකින්නතුරු අකල් මරණයකට සහ පිපාසාවකට ගොදුරු නොවේවා. දුගතියේ කවදාවත්ම ඉපදේවා. මං හදවටපු අම්මට තාත්තට ගුරුවරුන්ට ලොකු හාමුදුරුවන්ට දායකයන්ට පින් අයිති වේවා. මම මේ ලෝකෙටම බණ කියන්න මං ජාතියක් ඉදිරියේ ඔසවලා තියපු මගේ සෙනෙහබර අයියට පින් සිද්ධ වේවා. ඒ වගේම සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්නට මේ පින් හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. මෙතෙක් වේලා ඊටමත් වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කොට වදාළ නිකවැරටිය සමදරා පිටිය සිපාලිත විද්‍යායතන පිරිවෙනේ ගරු පරිවෙනාධිපති ඓතිහාසික ගණේවැව පුරාණ රජමා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප විසින් සිද්ධ කරගන්නට යෙදුන පුණ්‍ය ධර්මයේ බලයෙන් උන්වහන්සේ සිද්ධ කරන්නා වූ සිද්ධ කරගෙන යන්නා වූ ලෝක ශාසනික සේවාව චිරාත් කාලයක් හොඳින් කරගෙන යාමට තුරුණුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ වගේම උන්වහන්සේට මේ විදියට ධර්ම දේශනා සිද්ධ කරන්න මේ ධර්මඥානය ලබා දෙන්නට යෙදුණු මේ ප්‍රෞජ්‍යාව ලබා දෙන්නට යෙදුණු ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේලාට මේ පින් අත් වේවා. උන්වහන්සේලාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ සැලසේවා. ඒ වගේම උන්වහන්සේ හැදු වැඩු දෙමව්පියන්ටත් උන්වහන්සේව පෝෂණය කරන්නට යෙදුන සියලුම දායක කාරකාදීන්ටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
ඒ වගේම අද දින මේ පින්කම සිද්ධ කරන්නට යෙදුන ඒ අපගේ සහෝදර කාවින්ද මහත්මයාට ඒ නැගණියට දෙමව්පියන්ට මේ සඳහා උදව්පකාර කරන්නට යෙදුන සහයෝගය දක්වන්නට යෙදුන සියලු දෙනාටම මේ පින් හේතු වාසනා වේවා අවසානයේ උතුම් වූ නිවන් සුවය පිණිසම මේ පින් පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.